ආයිබෝවන්. අද අපි කතා කරන්නේ බුදුදහමේ ගොඩක්ම ප්‍රසිද්ධ ඒ වගේම ගොඩක් කතාබහට ලකුණු චරිතයක් ගැන. ඒ තමයි අඟුලිමාල. ඔව් අඟුලිමාල දරුණු මිනිස් ඝාතකයෙක් පස්සේ බුදුන්ගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණු කෙනෙක්. අපි බලමු මේ පුදුම පරිවර්තනයේ වුණේ කොහොමද? ඒකේ තියෙන ගැඹුරු අරුත් මොනවද කියලා. ඇත්තටම අඟුලිමාලගේ කතාව කියන්නේ නිකම්ම සිදුවීම් ටිකක් නෙවෙයි. ඒක මිනිස් ස්වභාවය, වෙනස් වීමේ හැකියාව, කර්මය වගේ ගොඩක් දේවල් ගැන කියනවා. අපි මේ පැතිත් බලමු. හයි. එහෙනම් පටන් ගමු. අර අඟුලිමාල වෙන්න කලින් එයාගේ නම අහිංසක. එයා සාවත්තේ බ්‍රාහ්මණ පවුලක ඉපදුණු හොඳට ඉගෙනගත්ත බුද්ධිමත් තරුණයෙක් නේද? ඕ අහිංසක. එයා තක්ෂිලාවට යනවා ශිල්පී ඉගෙන ගන්න ගොඩක් දක්ෂ ශිෂ්‍යයෙක්. ඒ නිසාම ඉක්මනට ගුරුවරයාගේ ප්‍රසාදය දිනා ගන්නවා. එතකොට තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. අනිත් ශිෂ්‍යයෝ ඉරිසියා කරනවා. එතෙන් එයාලා එකට වෙලා කුමන්ත්‍රණයක් කරනවා අහිංසකව ගුරුවරයා එක්ක බිඳවන්න. ඒකනම් හරිම කනගාටුදායකයි. ඊර්ෂාව කොච්චර දරුණු වෙන්න පුළුවන්ද කියලා පේනවා. ඒත් මේ ගුරුවරයා තමන්ගම ශිෂ්‍යෙක්ව මරවන්න හිතාගෙන ගුරු පූජාවක් විදිහට මිනිස් ඇඟිලි 1000ක් ඉල්ලන එක. ඒක ටිකක් අදාහ ගන්න අමාරුයි වගේ නේද? ඔව් ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි තමයි. කතාවේ හැටියට නම් ගුරුවරයාගේ අරමුණු වෙන්නෙම ඔහුව මරණයටපත් කරන්න. අහිංසක සමහර විට ගුරු භක්තිය නිසා වෙන්නේ නැති මේ අසාධාරණ භයානක ඉල්ලීම පාර ගන්නවා. ඊට පස්සේ ඉතින් එයා මිනිස්සු මරන්න පටන් ගන්නවා ඇඟිලි හොයාගෙන. අඟුලිමාල ඒ කියන්නේ ඇඟිලි මාලයක් දාගත්තු කෙනා කියලා ප්‍රසිද්ධ වෙනවා. මිනිස්සු බයේ ගම්මත ඇරලා යනවා. ඇඟිලි 999ක් එකතු කරගෙන 1000ක් සම්පූර්ණ කරන්න තව එකයි. එතකොට තමයි කතාවේ අර ලොකුම හැරවුම් ලක්ෂය එන්නේ නේද? එයා තමන්ගේ අම්මව මරන්න හදනවා කියලාත් කියවෙනවා. ඔව් ඒක තමයි දරුණුම තැන. අම්මව දහස්වැනි ගොදුර කරගන්න යන මොහොතේ බුදුන් වහන්සේ ඥාණයෙන් දකිනවා මේක. දකිනවා අඟුලිමාලව මේ විනාශයෙන් ගලව ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ බුදුන් වහන්සේ අඟුලිමාල ඉන්න කැලේට වඩිනවා. හරි අඟුලිමාල බුදුන්ව දකිනවා හිතනවා අම්මට කලින් මෙන්න ගොදුරක් කියලා. පන්නගෙන යනවා බුදුන් වහන්සේ පස්සෙන්. ඔව් එතන තමයි අර අහලා පුරුදු සිද්ධිය වෙන්නේ. අඟුලිමාලාට බුදුන් වහන්සේව පහු කරන්න බෑ. කොච්චර දිව්වත්. ඔව් බුදුන්ගේ ශ්‍රිද්ධි බලය නිසා. ඒ කියන්නේ භාවනාවෙන් ලැබපු විශේෂ මානසික ශක්තියක්. අන්තිමට අඟුලිමාල බැරිම තැන කෑ ගහනවා. නවතීනු කියලා. එතකොට බුදුන් වහන්සේ දෙන උත්තරේ අඟුලිමාල මම නම් නැවතී සිටිමි තිප්පි තවම නොනැවතුනේහිද කියලා අහනවා. මෙතන නැවතීන කියනේර පවෙන් හිංසාවෙන් නැවතීම. ඒ වචන ටික අහුණ ගමන් එයා වෙනස් වුණාද? 999ක් මරපු කෙනෙක්. මූලාශ්‍රවල කියවෙන විදිහට නම් ඒ වචන ටිකත් ඒ වෙලාවේ බුදුන් වහන්සේගේ ඉරියව්වත් දැකලා අඟුලිමාලට ලොකු අවබෝධයක් ඇති වෙනවා. එයා කර හිටපු දේ වැරදි බිහිසුණුයි කියලා තේරෙනවා. එතනම එයා ආයුධ බිම දාලා පසුතැවිලි වෙලා බුදු සසුනට එකතු වෙන්න අවසර ඉල්ලනවා. ඒක ක්ෂණිකව වගේ සිද්ධ වුණු හරිම ගැඹුරු පරිවර්තනයක්. පැවිදි වුණාට පස්සෙත් අතීතය යාව අතාරින්නේ නෑ නේද? රජතුමා සමාව දෙනවා. ඒත් ඔව් එක සිද්ධියක් තමයි දරු ප්‍රසූතියකට අමාරුවෙන් ඉන්න කාන්තාවක් දැකලා එයා අනුකම්පා කරනවා. බුදුන් වහන්සේගේ උපදෙස් මත සත්‍යක්‍රියාවක් කරනවා. අර අඟුලිමාල පිරිතට මුල් වුණ සිද්ධිය. හරියටම මා ආර්ය ජාතියේ උපන්තෙන් පටන් කියලා Taman පැවිදි වුණාට පස්සේ කිසිම සතෙකුට හිංසා කළේ නැහැ කියන සත්‍ය ප්‍රකාශ කරනවා. ඒ බලෙන් අර කාන්තාවට පහසුවෙන් දරුවා ලැබෙනවා. බලන්න මේ වෙනස මිනිමරුවෙක් ඉඳලා ජීවිතයක් බේර ගන්න තැනට. ඒත් තිත්කම අර පරණ කර්ම විපාක දෙන්න පටන් ගන්නවා. ගම්වල මිනිස්සු අඳුරගෙන ගහනවා, ගල් ගහනවා. එතකොට බුදුන් වහන්සේ කියනවා ඒක විඳවන්න කියලා. ඔව් බුදුන් වහන්සේ උපදෙස් දෙනවා ඒ කර්ම විපාක ඉවසීමෙන් විඳ දරා ගන්න කියලා. ඒ විපාක විඳලා ඉවරුණාට පස්සේ ඒ විපාක විඳ දරාගෙන භවනා කරලා අඟුලිමාල හාමුදුරුවෝ රහත් භාවයට පත් වෙනවා. ඒ කියන්නේ නිවන් අවබෝධ කරගන්නවා. දානම දේවල් මොනවද? අර වෙනස් වීමේ හැකියාව. එකක් තමයි ඒක. කොච්චර වැරදි කරපු කෙනෙකුට වුණත් අවංකව උත්සාහ කළොත් යහමගට එන්න, පිරිසිදු වෙන්න, අන්තිමට උතුම්ම තත්වයට යන්න පුළුවන් කියන එක. අනිත් එක තමයි කර්මය. හොඳ වුණත් අතීත කරපුවට විපාක විඳින්න වෙනවා. ඒ වගේම සත්‍ය බලය අර සත්‍යක්‍රියාවෙන් පේනවා වගේ. මේ කතාව අදටත් ගොඩක් දෙනෙක්ට ආදර්ශයක්, විශේෂයෙන්ම අර පරිවර්තනයේ ගැන හිතන. ඔව් ඒක ඇත්ත.
අවසාන වශයෙන් මේ වගේ දෙයක් ගැන හිතන්න පුරවන් නේද? මෙච්චර දරුණු අපරාධ කරපු කෙනෙක් නීතියෙන් දඬුවම් නැතුව ආගමික මැදිහත් වීමකින් සමාජයට ආයමත් එනවා භික්ෂුවක් විදියට. ඕ ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්.